හරි guys ඉතින් ඔන්න අදත් BBS aquarium එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදත් ලොකු අප්ඩේට් එකක් තියෙනවා කියන්න මම ගොඩක් කාලෙ වීඩියෝ එකක් දැම්මෙත් නැහැ. ඉතින් යාළුවනේ අරවන ටැංක් එකක් හරි යාළුවනේ ඉතින් අප්ඩේට් එක තමයි මම අරවන ටැංක් එකක් ගෙනාවා. ඒ වගේම තමයි යාළුවනේ මෙතන වල සුදු කාෆියකුත් ගෙනලා දිනවා. එහෙම තමයි යාළුවනේ ඉතින් අප්ඩේට් එකේ ඉතින් මම නිල් ග්‍රාමි ජෝඩුවකුත් ඉන්නවා මේකෙම. අරවන්ටගේ ප්ලාන්ට් එකකුත් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් ටැංක් එක. මේක තමයි අරවන්ගේ අලුත් ටැංක් එක. ඉතින් යාළුවනේ කලින් හිටියේ මේකේ. ඉතින් ඒකට ජෑම් ග්‍රාමි දෙන්නයි ඔස්කලයි මගේ ස්නේක් හෙට් ඉන්න යාළුවනේ. ඔයගලන්ට පේනවද දන්නේ අර එහයින් ඉන්නවා. ඉතින් යාළුවනේ තව අප්ඩේට් එකක් තමයි ඉතින් මම මේ ටැංක් එකක් තියෙනවා යාළුවනේ මේ බෙටා ටැංක් එක. बेटा යාළුවනේ මේ ඉන්නේ මෙතන ඉන්නවා बेटा. ඔයගලන්ට පේනවා ඇති ඉතින්. ඉතින් යාළුවනේ අරවන් ටැංක් එක තමයි මේක. ඉතින් මම ඇක්වේරියම් එකට තව බඩු වගේකුත් ගත්තා යාළුවනේ. ඉතින් මෙතන තියෙනවා ස්පෙෂල් ට්‍රේට් ඇක්වේරියම් සෝල්ට් එක. මේක ඉතින් යාළුවනේ ලුණු එක ලුණු දානකොට ඒ වගේම තමයි යාළුවනේ මම මේ ඔරිජිනල් මෙතලින් බ්ලූ එකකුත් ගත්තා. මේක UK වල තමයි නිෂ්පාදනය කරලා තියෙන එක මේකේ තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මම ඇක්ට්‍රස් ෆ්ලේවින් කියලා තව එකක් තියෙන යාළුවනේ ඒක නිල් ලාකොළ පාටයි. මම ඔයගලන්ට ඒක දාලා පෙන්නන්නම්. හරි guys ඔයගලන්ට පේනවා ඉතින් අර ලාකොළ පාටට වගේ තියෙන්නේ. ඒක තමයි යාළුවනේ ඉතින් මම තව අප්ඩේට් එකක් තියෙන යාළුවනේ මට කියන්න. මම මාළු කෑමක් ගෙනාවා ඉතින් ලොකු මාළු කෑම එකක් ගෙනාවා යාළුවනේ උස්කලට. ඉතින් තව පොඩි එකක් තියෙනවා ඔය නිල් ග්‍රාමිලටයි පාකුලටයි. හරි ඉතින් යාළුවනේ මම තව අප්ඩේට් එකක් ගෙනාවා මේකට ඉතින් ජෑම් ග්‍රාමි දෙන්නෙක් ගෙනාවා. යාළුවනේ මේක ජෑම් ග්‍රාමි ජෝඩුවකුත් ඉන්නවා. ඉතින් ස්නේක් හෙඩ් ඉන්න යාළුවනේ ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා. එහෙම තමයි යාළුවනේ ඉතින් තව එකක් තියෙනවා යාළුවනේ. කට්ටිය අහලා තිබ්බා මේ මාළුවගේ නම මොකක්ද කියලා. ඉතින් මේ මාළුවගේ නම බ්ලැක් ගෝස්ට්. කළුයකා තමයි යාළුවනේ ඉතින් ඒකේ තේරුම. හරි guys ඉතින් ඔන්න එනම මම අදට වීඩියෝ එක නතර කරනවා. හරි එහෙනම් bye bye.